විච්චාපාල රොටේ කුරුකම් බලයෙන් ඔබගේ ඕනම කරනාවක් අකුරටම කර දෙන ජොයරත්න ගුරුතුමා යක්ෂ භූත ප්‍රේත මළගිය දෝෂාන්ධකාරයන්ගෙන් ඔබට ඇතිවන සියලුම ගැටලු සඳහා පුරුකම් ශාස්ත්‍රයෙන් පිරියම් ස්ත්‍රී පුරුෂ වශී කුරුකම් දේපල ආරක්ෂාව ධනලාභ අඟවින ගොඩවිලි කැපීම අපල සඳහා යන්ත්‍ර දැමීම වැරදි ඇබ්බැහිවින් නැවැත්වීම ඇතුළු ඔබගේ ඕනම කටයුත්තක් සඳහා කිසි පිටකක් මුදල් මත ශාස්ත්‍රයේ පාවා නොවූ ජොයරත්න ගුරුතුමා අමතන්න 0.76 13.37 ඉතින් කොහොමද යාළුවනේ සිව්හෙළ වංශය අපි අද ඔයාලට අරගෙන ආවේ වන්නි හත්පත්තුවේ සිය අනසක පතුරවන කාරුණික හදවතක් ඇති බව බැතිමුතුන් විශ්වාස කරන අයියනායක දෙවියන් පිළිබඳවයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්ම එහෙනම් අපි යමු අපේ වීඩියෝවට. ඈට අතීතයේ ලොව බලවත් අසුරයෙක් පහළ වුණා. ඔහු කෛලාශයට අධිපති ඊශ්වර දෙවියන් උදෙසා වසර ගණනාවක් උග්‍ර තපසක නිරත වුණා. ඒ කැපවීමට පැහැදුණු මහා දෙවිඳුන් අසුරයා ඉදිරියේ පෙනී සිටියා. අසුරයන් ඔබ මා වෙනුවෙන් බොහෝ කාලයක් තවුස්දම් රැක්කා. මට ඔබ ගැන පැහැදිමක් තිබෙනවා. එසේ මහා දෙවියනි. මෙතරම් කලක් මා වෙනුවෙන් තවුස්දම් පිරීමට හේතුව කුමක්ද? කුමක්ද ඔබට අවශ්‍ය? ඕනෑම දෙයක් විනාශ කිරීමේ බලය හිමි ඔබගේ ඊශ්වර දහන මට අවශ්‍යයි. ඊශ්වර දහන ඉතාමත් භයානකයි, නමුත් නුඹගේ තපස වෙනුවෙන් මා නුඹට එය ලබා දෙන්නම්. උමා දේවියනි නුඹ මෙහි. එසේ මහා දේවියනි, මා පැමිණියේ ඔබව සොයාගෙනයි. එසේනම් අපි පිටවෙමු. අය කෙතරම් සුන්දරද උමයංගනා දේවිය. මම ඊශ්වරට වඩා බලවත්. මා ඊශ්වර විනාශ කරායේ මගේ කරගන්නවා. ඕම් නමෝ භගවතේ රුද්‍රාය. ඊශ්වර නැවතියන්! සිය හස්තය තැබූ සියල්ලම අලු වී යන නිසා එම අසුරයා භෂ්මාසුර නම් වුණා. පලා යන අතර මග වෛකුණ්ඨය වෙත දිවගිය ඊශ්වර දෙවියන්ට විෂ්ණු දෙවියන් හමු වුණා. මහාදේව නුබහයිද මේ දිව යන්නේ? නුබ යමකට වේවි වගේ. විෂ්ණු දේවියනි, එක්තරා අසුරෙක් මගෙන් ඊශ්වර දහන ලබා ගත්තා. ඔහු දැන් මන්ත්‍රය සිය හස්තයට මතුරා මා පසුපස හබායනවා. ඒ නිසයි මා දිව යන්නේ. බිය නොවන්න මහාදේවා. මම හෝ නවත්වන්නම්. විෂ්ණු දෙවියන් භස්මාසුර එන මාර්ගයේ මෝහිනී නම් සුන්දර කාන්තා වේශයකින් භස්මාසුරයා පැමිණෙන තෙක් බලා සිටියා. මේ තරම් සුන්දර කාන්තාවක් කවුදයි? ඔබ කවුද සෝඩුරිය? ඔබ තරම් සුන්දර දිව්‍යාංගනාවක් මාමින් පෙර දැකනේ. ඔබ මා වසග කළා. ඔබ මා සමග විවාහ වීමට කැමතිද? මා මොහිනියයි. පුරුෂයන් විශ්වාස කළ නොහැකි. එසේ නොපවසන්න සෝඩුරිය. ඒ වෙනුවෙන් මා කුමක්ද කළේ? ඔබ පවසන්නේ සත්‍ය බව ඔබේ හිසේ අත තබා දිවුරන්න. මා ඔබ සමග විවාහ වෙන්නම්. එසෙන මා දිවුරන්නම්. කොමේ භෂ්මාසුරයා. කුමක් හෝ සිදුවී ඇති හඩයි මා වහා යා යුතුයි. ඔබ කවුද සෝඩුරිය? ඔබගේ රූපය ඊත අලංකාරයි.
විෂ්ණු දෙවියන්ගේ ස්ත්‍රී ස්වරූපය වන මා මෝහිනියයි. ඔබ මා වසග කලා සොදුරිය. ඔබ කැමතිද මහා විවාහ වෙන්න. මා ඔබ හා විවාහ වෙන්නම්. නමුත් ඔබ ඔබගේ බිරිඩගෙන අවසර රැගෙන පැමිණෙන්න. එසනම් මා අවසර රැගෙන පැමිණෙන්නම්. සිය බිරිඳ වන උමයංගනාව මුණගැසීම සඳහා ඊශ්වර කෛලාස කූටය වෙත දිව ගියා. දේවියනි, මට ඔබට යමක් පැවසීමට තිබෙනවා. ඒ කුමක්ද මහාදේවා? මාහට මොහිනී නම් ස්ත්‍රිය විවාහ කර ගැනීමට ඔබගේ අවසරය අවශ්‍යයි. මා ඒව මෙහි කැඩවාගෙන එන්නද. ඊශ්වර දෙවියන් සය වතාවක් උමයංගනාවගෙන් අවසර ඉල්ලා සිටියා. ඊශ්වර දෙවියන් මෝහිනිය වෙත පැමිණෙන සෑම අවස්ථාවකම ඇය දරුවෙකු වඩාගෙන ඔංචිලි පදිමින් සිටියා. සය වතාවක් අවසර නොදුන් නිසා සත්වන වතාවේද ඊශ්වර උමයංගනාවගෙන් යළිත් අවසරය විමසා සිටියා. දේවියනි, මා ඔබගෙන් කිහිප වතාවක් අවසර ඉල්ලා සිටියා. ඔබ අවසර නොදෙන්නේ මන්ද? එයිද මහාදෙවියන් මේ පිළිබඳ නිතරම පවසන්නේ මා නොදන්නා යමක් සිදුවිය ඇති හැටයි. මා වහා ඔහු සමග යා යුතුයි. මහා දෙවියනි, මා ඔබ සමග පැමිණෙන්නා. ඊශ්වර දෙවියන් සහ උමයංගනා දේවිය මෝහිනිය හමුවට පැමිණීමේදී දරුවන් 7 දෙනෙක් සිටිය අතර උමයංගනාව ඒ දරුවන් 7 දෙනා තුරුළු කරගත් අතර එක් දරුවෙකු ගිලිහුණි. ඒ දරුවන් 6 දෙනා එක්ව කතරගම දෙවියන් බවට පත්වුණු අතර ගිලිහුණු දරුවා අය්‍යනායක දෙවියන් බවට පත්විය. තවත් කතාවක පැවසෙන්නේ ඊශ්වර දෙවියන් මෝහිනියව තුරුළු කරගත් අතර එහිදී මෝහිනියගේ අත්ලේ දරු ගැබක් පහළ වී දසමසක ඇවාමෙන් එම දරු ගැබෙන් දරුවෙකු බිහිවුණු බවයි. පසුව ඔහු කරේනාරේ, කය්‍යනාරේ, අය්‍යනාරේ ලෙසින් අවසානයේ අය්‍යනායක බවට පත්විය. තවත් කතාවක පැවසෙන්නේ භෂ්මාසුරයා සේම ඊශ්වර දෙවියන්ගෙන් ඊශ්වර දැහැන ලබාගත් ඍෂිවරයෙක් උමාව සතු කර ගැනීමේ අරමුණෙන් අතට මතුරා උමාව පසුපස දිවගිය බවයි. එය දැනගත් විෂ්ණු දෙවියන් ඍෂිවරයාගේ මාර්ගයේ මෝහිනී වේශයෙන් රැක සිටි අතර ඍෂිවරයා මෝහිනියට වසඟවීමත් සමග මෝහිනියගේ අත්ලේ කලලයක් හටගැනුණි. භෂ්මාසුරයා සේම ඍෂිවරයාද විනාශ විය. දසමසක් ඇවාමෙන් මෝහිනියගේ අත්ල බලාගෙන අය්‍යනායක දෙවියන් උපන් බව එම කතාවෙන් පැවසෙනවා. ඉන්දීය ජනප්‍රවාදයේ අය්‍යනායක දෙවි උපත ගැන අමුතුම කතාවක් තිබෙනවා. ඒ කතාව සඳහන් වන්නේ මෙසේයි. ඈත අතීතයේ ඉන්දීය ගමක විවාහක යුවලක් බල සම්පන්න දරුවෙකු බලාපොරොත්තුවෙන් සූර්ය සහ චන්ද්‍ර දෙවිවරුන් නමස්කාර කළා. ඔවුන් ප්‍රාර්ථනා කළ ආකාරයටම ඔවුන්ට දරුවෙකු ඉපදුනා. දරුවා වෙඩෙත්ම ඔහු අශ්වයෙකු පිට නැගී ගම්දන වූ සිසාරා සංචාරය කළ අතර දැනුමෙන් සන්නද්ධ පුද්ගලයෙකු වුණා. මේ නිසාම ගැමියන් ඔහුට අයියා එනම් මහත්මයා ලෙසින් ආමන්ත්‍රණය කළා. එම සංචාරයන් අතරතුරදී ඔහු එක්තරා ගමකට ගියා. එහිදී ගම්වැසියන් ඔවුන්ගේ දුක් ගැනවිලි මේ ආගන්තුක පුද්ගලයාට ඉදිරිපත් කළා. අයියා, අපේ ගොවිතැන්වලට මේ දිනවල අලි ඇතුන්ගෙන් බොහෝ කරදර සිදු වෙනවා. අලි ඇතුන් අපේ ගොවිතැන් විනාශ කරනවා. මේ අලි ඇතුන්ගෙන් අපේ ගම් බේරලා දෙන්න. ඔබලා බිය නොවන්න.
මම මේ ගැටලුව විසඳා දෙන්නම්. අයියා මේ අලි ඇතුගේ ගැටලුවට නුඹ කුමක්ද කිරීමට සූදානම් වන්නේ? බිය නොවන්න මිත්‍රයා. මට කදිම අදහසක් තිබෙනවා. අවසන් අයිය කුමක්ද? අපි ඔබට ඕනෑම සහයෝගයක් දෙන්නම්. ඔහු ගැමියන් සමග එක්ව වනාන්තරය සහ ගම අතර ගල්පලක තබා සීමාවක් සලකුණු කළ අතර වනසතුන් එම සීමාව පසු කිරීමට බිය වීය. මේ ක්‍රියාව දුටු ගැමියන් ඔහු අසාමාන්‍ය පුද්ගලයෙකු ලෙස දුටු අතර ඔහුගේ මරණයෙන් පසු ඔහු අයියනාර් දෙවියන් ලෙසින් වන්දනාවට පාත්‍ර විය. තවත් කතාවක පැවසෙන පරිදි මල්වරා දේශයේ උපන් අය්‍යනායක දෙවියන් මුණ ගැසීමට විෂ්ණු දෙවියන් පැමිණෙනවා. මල්වරා දේශයේ උපන් කුමරුනි, නුඹට හෙළ ද්වීපයට යාමට කාලය පැමිණ ඇත. නුඹ හෙළ ද්වීපය වෙත ගොස් ඔවුන්ගේ කෙත්වතු සාරවත් කර දෙන්න. එය පිළිගත් අයියනායක දෙවියන් සගයින් සද්දනෙකුදු සමග යාපාපටුන බලා නැව් නැංගීය. ගල් නැවකින් යාපාපටුනට ගොඩබට වූන් දැදුරු ඔයේ සිට යාපනය දක්වා වැව්බැඳී රාජ්‍යයේ අනතුරු සහ රෝදුක් දුරුකරමින් විසීය. මුළු වන්නේම ආධිපත්‍ය පැතිරූ අයියනායක දෙවියන් වැව්බැඳී රටේ ප්‍රධානියා බවට පත්වීය. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මල්ල උයනට වැඩම කළ අතර අයියනායක දෙවියන් බුදුරජාණන් වහන්සේ බැහැදෙකීමට පැමිණියා. බුදු හිමියනි, ලෝරැක්ම පිණිස මා ඔබගේ ආශිර්වාදය පතා පැමිණිය. මා නුඹට ආශිර්වාද කරමි. ඉන්දීය අය්‍යනාර් දේව රූපවල අය්‍යනාර් දෙවියන් තේජාන්විත උඩු රැවුලක් සහිතව අශ්වයකු පිට නැගී පැමිණෙයි. එක්කටකින් කඩුවක් සහ අනෙක් අතින් කසයක් රැගෙන සිටින මොහු ඇතැම් අවස්ථාවල වෙනත් ආයුධ සමගද නිරූපණය වෙයි. රන් බොණ්ඩි වැලක් සහිතව සිටින ශ්‍රී ලාංකික අය්‍යනායක දෙවියන් සුදු ඇතකු පිට නැගී පැමිණෙයි. සුදු රෙවුලක් සහිතව මහලු අයෙකුගේ සුරූපයගත් ඔහු ඉතාමත් කාරුණික දෙවිවරයෙකුසේ සැලකෙයි. අය්‍යනායක දෙවියන්ව අය්‍යනාර්, කය්‍යනාරේ, අය්‍යනාරේ, අරියනායගම් සේම, හරිහරපුත්‍ර, මහා සස්නායනාදී නම්වලින්ද ආමන්ත්‍රණය කරයි. කඩවර දෙවියන්, කම්බිලි දෙවියන් සහ ඉලන්දාරි දෙවියන් අය්‍යනායක දෙවියන්ගේ සේවකයන් බව පැවසෙනවා. අපිව සබස්ක්‍රයිබ් කළ නැත්නම් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනා කරන ගමන්ම එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට බුදු සරණයි, දෙවි පිහිටයි.